මැරුණු නැන්දනිය කා බලන්න දාවේ. මම ඇත්තටම හොල්මන් අවතාර විශ්වාස කරපු කෙනෙක් නෙවෙයි. මගේ නැන්දා පිළිකාවක් ඇදිලා හොඳටම අමාරු වෙලා හිටියේ. එයාට ළමයි හිටියේ නැහැ. එයා ටිකක් විතර නපුරුයි. එයාට පිළිකාවක් හැදිලා තියෙනවා කියලා අපි දැනගත්තේ එයාගේ ජීවිතේ විශ්වාස කරන්න අමාරුයි කියලා දොස්තරලා කිව්වට පස්සේ. අපේ අම්මගේ මල්ලිගේ නෝනා තමා නැන්දා. එයාව කැන්සර් හොස්පිටල් එකෙන් ගෙදරට එවලා තිබුණා. ඉතින් මේ ගැන අපිට අපේ මාමත් හැංගුවා. එදා හරියටම වෙලාව 5:15ට විතර ඇති. ඉරිදා උදේ පල්ලි යන්න ඕන නිසා අපි නැගිටිනවා. උදෙන්ම ඒ දවස්වල කාටුන් යනවා. මම බල හිටියේ. අපේ කුස්සියේ තේ හදලා මගේ අතට ගෙනල්ලා දුන්නා. එතකොට මමයි අම්මයි දෙන්නම දැක්කා අපේ නැන්දා ගේ ළඟ දොර ළඟ හිටගෙන ඉන්නවා. නයිටියකුත් ඇඳගෙන. අම්මා කතා කළා. නංගි එන්න ඇතුළට. කා එක්කද ආවේ? ඇයි මේ වෙලාවේ? ආවේ කියලා ඇහුවා. එයා අපි දිහා බලාගෙන ඉඳලා අපේ පිටිපස්ස පැත්තට යන්න ගියා. ඉස්සර අපේ টොයිලට් එක තිබුණේ පිටිපස්සේ. ඉතින් අම්මා කිව්වා එයා টොයිලට් එකට යන්නේ නැති කියලා. එතකොට විනාඩි 2ක්වත් ගියේ නැහැ. මාමා කෝල් කළා අම්මගේ ෆෝන් එකට. නැන්දා නැති වුණා කියලා. අඬ අඬා කිව්වා. මට හීන් දාඩියක් දැම්මා. එතකොට කවුද හිටගෙන හිටියේ? ඒ නැන්දා කියලා අම්මයි මායි දෙන්නම දැක්කා. සමහර විට එයා මැරලා අපිව බල්ලා යන්න ආවද? ඒක නම් තාමත් අපිට හිතා ගන්න බෑ. උපුටා ගැනීම හොල්මන් කතා lanka hotnews.com වෙතින්